තිසාලුවින් වැඩි දේවදාවියක් වැනි ඔබට පරදීනෙලුම් මල් පෙති කල්ප කාලයක් අපි පෙලසින් ගෙවන්නැති හිතට දැනුනේ නිසා වෙන්නැති සිරුවෙන් දැසවසා makan kiribat kar rasai නේ පුච්ච නෑනේ. ඉතින් අද උදේම මම හැදුවේ කිරිබත් එක්ක යාර චිකන් ෆ්‍රයි කරලා වගේ දුන්නා. මොකද අපිට උයපු චිකන් කරි එකෙන්ම ටිකක් ෆ්‍රයි වෙන්න තියලා ඒත් එක්ක කිරිබත් දුන්නා. මොකද මේ වොන්න ආසම කෑමක් තමයි කිරිබත්. කිරිබත් කියන්නේ බර වැඩි කරන කෑමක් නේ ළමයි. ඉතින් අද උදේට මම යාට දුන්නේ කිරිබත්. දැන් මේ කිරිබත් එහෙම කාලා උවස් එකක් දාලා අම්මිත් එක්ක යනවා හොස්පිටල් එකට අම්මිට බෙහෙත් ගන්න. ඉතින් මේ අම්මි වැඩ කරපු තැන මම ඒත් දැක්කම හරිම සතුටුයි. කාලෙකින් මට එතෙන්න එන්න හම්බුණා. අම්මයි තාත්තී මේකේ තමයි හම්බුනේ. ඉතින් අද උදේම අපි ආවා ડોක්ටර් චාලොක්කයා ගුණසේකර මැඩම්ව හම්බෙන්න. මගේ මේ ඩ්‍රයි ස්කින් එකක් වගේ තියෙනවා ඇවිල්ලා නිකන් හැම යනවා වගේ. ඒ නිසා එක ડોක්ටර්ට පෙන්නන්න ඕන. එක ડોක්ටර්ට පෙන්නන්න ඕන නිසා අපි ආවා ආසිර සෙන්ටරල් එකට. මෙතන තමයි හස්බන්ඩ් මයි දෙන්න හම්බුණු. දැන් අපි දෙන එකම තැන තමයි වර්ක් කරේ. ඉතින් ඒ කාලේ තමයි අපි දෙන්න මීට් උනේ. ඉතින් ඊට පස්සේ අපි ආවා මෙවන්ගේ කොන්ද කට් කරන්න. මොකද යාගේ හෙයාර් කට් එකක් කපන්න හරිම අමාරුයි. ළඟ තියෙන සැලෝන් කීපයකටම ගියා. ඉතින් එයාගේ කොන්ද කපන්න බැරි හින්දා අපි ආවා ඇතුල් කෝට්ටේ ටිකක් ඇතුළට වෙන්න වගේ තියෙනවා. පොඩ්ඩ හෙයාර් ස්ටයිල් ස්ටුඩියෝ එක. ඉතින් මේකේ පොඩි ළමයිට ඕන විදිහට කොන්ද කපන්න පුළුවන්. ඇඩල්ට්ස්ටත් පුළුවන්. හැබැයි මේක ස්පෙෂල්ම පොඩ්ඩොන්ට ඕන විදිහට වාහන තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. මේ හැමදේම පහසු විදිහට කොන්ද කපන්න පුළුවන්. ඉතින් මෙවොන් මෙතනට ආවම නම් සද්ද කරන්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා ගොඩක් දුර වුණත් මෙතනට ගියා. මොකද මෙවොන් අඬන්නේ නැති නිසා. අනේ කියුට් අනේ කියුත් කියලා cute the baby cute the අනිලොත්නේ යන්නේ බිකුල්ල මහන්සියටත් එක්ක මෙවොන් හවස්වරුවේ ටිකක් නිදාගත්තා. එයා නිදලා නැගිට්ටම මම එයාට රෑ කෑම හදලා තිබුණේ. චිකන් ක්‍රීමි පැස්තා එකක් හැදුවේ. එග් ඇන්ඩ් චිකන් ඇඩ් කරලා ෆ්‍රෙෂ් මිල්ක් වලින් තමයි මම හැදුවේ. ඉතින් වොෂ් එකක් එහෙම දාලා දැන් මේ රෑට කෑම කවන්න යන්නේ. ඉතින් හරිම දඟයි එක විදිහකට ඉන්නේ නැති තරම්. ඉතින් අද දවසත් හරිය ලස්සනට ඉවර කරන්න පුළුවන්. ඉතින් හෙට ලස්සන දවසක් තමයි තියෙන්නේ. ඒ ආදරවන්තයන්ගේ දිනේ අපි හැමෝම හරිය ආසයිනේ වැලන්ටයින්ස් ඩේ කරනවට. ඉතින් හෙට මම සර්ප්‍රයිස් එකක් කරනකන් තමයි බලාගෙන හිටියේ. ඉතින් අද උදේ නැගිට ගමම මෙවට කෑම කවන එක තමයි කළේ. මං ඉතින් උදේ වරුවේ යාගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා යාට කෑම කවන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් උදේ වරුවේ යාව ඕන විදිහට ෆීඩින් චෙක්කේ ඉඳලා මං කිව්වනේ පොඩ යාව දැන් ෆීඩින් චෙක්කට ට්‍රේනින් කරන ගමන් ඉන්නේ කියලා. අපිට ගම් වතුර නිසා කාලයක් යාට පුටු ඉඳගෙන කවන්න මට මග හැරුණා. ඒ මාසෙකමාර දෙක ඇතුළත යාගේ තිබ්බාර ප්‍රෝටීන් ඔක්කොම චේන්ජ් වෙලා තියෙනවා. දැන් නැවතත් එයා පුටුවට චෑයකට අපි ෆීඩින් චෑයකට එයා පුරුදු කරන ගමන් තමයි ඉන්නේ. අද විශේෂ දෙයක් තිබ්බේ නැහැ. ග්‍රොසරි shopping යන්නත් ඕන. ඒත් අද දවස කොහොම වේද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හාල් මැස් වල එකතු කරලා අලකරි එකක් සහ චිකන් තමයි හැදුවේ. කවර ඉවර වෙලා ඉතින් දැන් එයාව මම මේ පිහන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලගේ බබාලත් ෆීඩින් චෙයා එකේ ඉඳන් කෑම කනවදලනේ. අපි බබාලන් දැන් ටිකක් හරි අමාරුයි. ඒකේ ඉඳවලා ඉස්සරෝම ටික හොඳට කාගෙන යනවා. ඊට පස්සේ ටික හරි අමාරුවෙන් තියාගෙන කවන්නේ. ඉතින් ලෝකේ නැති 64 මයන් ටිකක් මදි අපේ බබාට මේ විදිහට කවන්න. ඔයාලගේ බබාලත් එහෙම වෙන්නේ නැති. හැබැයි ඉතින් අපි ඒ වුණාට යාළුවා මේ විදිහට පුරුදු කරේ නැත්තම් තැනකට උනත් අපිට ගෙනියන්න බැහැනේ. එයාගේ කැමරා රටාව දැන් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. අර මං ඔයාලට කිව්වා වගේ ගම් වතුර නිසා. දැන් හැබැයි චුට්ට ඒකට ට්‍රේනින් වෙන ගමන් ඉන්නේ නැවතත්. ඉතින් ওই විදිහට චෑකත් මං ක්ලීන් කරලා ඉවර වෙලා
කෑම එකේ චුට්ටක් වගේ ඉතුරු කරා. ඉතින් ඒ වුණාට කමන්න. එයාට ඇතිතරම් කෑව කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා මම කෑම කන එක නතර කළා. මොකක්ද ඒ කරේ? වා මොකද කරන්නේ? බර්ඩ්ස්ලා බලන්න ආවද? කො බර්ඩ්ස්ලා? කොහෙද ඉන්නේ පුතේ බර්ඩ්ස්ලා? හබුන් කටයි කියන්නේ යනවනේ. හබුන් කටයි. පුතා නම් හබුන් කටයි කියවනේ. ආ? ඒවොත් පුතා හබුන් කටයි කියවනේ. යා මොනවද කරන්නේ? ඔයා ප්ලේ කරනවද? ප්ලේ? ඕ සීට්. සවුන්ඩ් එකක් එනවනේ. Yeah, sound. Huh? Oh, fan එක ඕනේ? ඕනේ නෑනේ fan එක. ඕනේ. චිල්ලමලි. චිල්ලමලි වදින ආසයිද? චිල්ලමලි පදන්න ඕනේද? දැන් යාළුවා ජීවිතේ හැම දෙයකටම පොඩ පොඩ පුරුදු වෙන ගමන් ඉන්නේ. මම නිතරම යාත් එක්ක වචන පොඩ පොඩ කතා කරනවා. හැබැයි මම කියන හැම වචනයක්ම එයාගේ මෙමරි එකේ හොඳට රැඳිලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා සිංහල ඉංග්‍රීසි දෙකම එයාට පුළුවන් විදිහට හසුරුවන එක තමයි මම කරන්නේ. එයා කරන දේවල් කිසිම දෙයකට එපා කියන්නේ නැහැ. හැබැයි අපි ඒක නොකරීමු අපි මෙහෙම කරමු කියලා නම් මම එයාට ආදරෙන් කියනවා. සමහර වෙලාවල තරහත් යනවා. ඒ වෙලාවට සැරත් කරන වෙලාවල් තියෙනවා. හැබැයි මම පුළුවන් තරම් උත්සාහ කරනවා එයාට සැර නොකර ඉන්න. මොකද මෙයාලට මේ කාලේට සැර කරන්න වැඩක් නැහැ. හැබැයි ඉතින් මට තරහ යන්නෙම නැතුව නෙමෙයි. තරහ යනවා. ඒ තරහ නොගෙන ඉන්න අවස්ථා ගොඩයි. ඔයාලටත් මම කියන්නේ මමත් තරහ යන්නේ නැතුව නිසා නෙමෙයි. ඒ දේවල් කොහොම හරි පාලනය කරගෙන ඉන්න මම උත්සාහ කරනවා. කරන්නකෝ ඔයා පෙන්නන්න අම්මට. මැංගෝ පෙන්නන්න. කවුද? Rabbit, good boy. මේ මොනවාද? Carrot. කුරුල්ලා වෙන්නද? සීට්. ඒ මොනවාද? Watermelon. Yeah. Orange. Yes. මගෙන් අහනවා ගොඩක් වෙලාවට මේ මැට් එකේ දෙන රූප පෙන්නලා සමහර දේවල් එයා දන්නවා සමහර ඒවා එයා දන්නේ නැහැ. මේ වනාද අම්මා කියලා අහනවා. ඉතින් මම එයාත් එක්ක එකතු වෙලා මේ දේවල් කියන්න උත්සාහ කරනවා. මේ watermelon. Watermelon. Where's watermelon? Watermelon. Strawberry. No, van. Car. Oh, yes, car. Oh. ඉතින් ওই විදිහට තමයි මම එයාත් එක්කන් කාලය ගත කරන්නේ. ඉතින් එයා හැම දෙයකම මාත් එක්කම කරනවා. ගොඩක් වෙලාවට අම්මලා පුතාලත් එක්ක හරි දුවලත් එක්කන් හරි ඉන්න කාලය වැඩි කරොත් බබාගේ ඇක්ටිවිටීස් වල තියෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් බලන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට හැම නිතරම වගේ කරන්නේ එයාත් එක්කන් කාලය ගත කරන. ඉතින් මගේ බබාට අවුරුද්දයි මාස 8ක් ඉවරයි. ඉතින් මේ වෙනකොට මගේ බබා ශාරීරික කොටස් සමහර දේවල් කියනවා කවුන්ට් කරන්න පුළුවන්. ඉතින් මම
හිතන්නේ එයත් එක්ක මම මේ කරන දේවල් මම ගොඩක් වෙලාවට වතුරත් එක්ක කරන ඇක්ටිවිටීස් තියෙනවා, සෙල්ලම් බඩුත් එක්ක කරන ඇක්ටිවිටීස් තියෙනවා. මම කිචන් එකේ උයනවා නම් එයාට කිචන් එකේ අයිටම්ස් දීලා එයාට දෙනවා ප්ලේ කරන්න. ඒ වගේ මම එයාට නිදහසේ ජීවත් වෙන අවස්ථාව දීලා තියෙන්නේ. ගොඩක් අය මගෙන් මැසේජ් කරලා අහනවා මොනවද බබාට කරන ඇක්ටිවිටීස්, මොනවද ඔයාලට දෙන කෑම. ඉතින් මේ මගේ vlogs බලුවොත් ඔයාලට පුළුවන් මම මොනවද කරන්නේ කියලා බලන්න. ඉතින් ওই විදිහට තමයි මම පුතාත් එක්ක ගොඩක් වෙලාවට ගත කරන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි මේ හවස් වෙලා කොහෙටද ආවේ කියලා. අද වැලන්ටයින් එක දවසේ මම එයා තීරණය කරා අපි දෙන්නගේ ආදරේනේ මගේ පැටියා. ඉතින් ඒ හින්දා එයා වෙනුවෙන් කාලය ගත කරන්න එන්න. ඉතින් මේ බලන්නකො මට හම්බෙච්ච සර්ප්‍රයිස් එක මගේ හස්බන්ඩ්ගෙන්. Thank you. ඉතින් හස්බන්ඩ්ගේ අම්මගෙනුත් මට මල් හම්බුණා. මගේ එයාගේ පුතාත් එක්ක මම ආදරෙන් ඉන්නවට මගේ එයාගේ බුදුබුරව මම පරිස්සමට බලා ගන්නවට අපේ ආදරය වෙනුවෙන් එයාට ලොකු මල් බොක එකක් ගෙනත් තිබ්බා. මොකද එයා දන්නවා මම මල් වලට ආසයි කියලා. ඉතින් හස්බන්ඩ්ගෙන් මට හැම්බැච් තාගේ තමයි මේ. ඉතින් මට හරිම සතුටුයි මට ජීවිත කාලෙටම හම්බෙච්ච ඔක්කොම වැලන්ටයින් gift එක මේක. මට වැලන්ටයින්ස් කීපයක්ම තිබුණා දැන් අවුරුදු 5ක් තිස්සේ. හැබැයි මට හම්බෙච්ච හොඳම gift එක තමයි අද ලැබුණේ. එයාගේ බබා වෙනුවෙන්, එයා වෙනුවෙන් මම කරන දේවල් වෙනුවෙන්, එයා වෙනුවෙන් මම දරාගෙන ඉන්නකොට මට මේ දේ ලැබුණා කියලා තමයි එයා මට කිව්වේ. ඉතින් මම හිතන දෙයක් තමයි අපේ ආදරය වෙනුවෙන් අපිට ඉවසන් ඉන්න පුළුවන් ඕන කාර්යයක්. ඉතින් ඒ වෙනුවෙන් මට එයා දෙන දේවල් මම මහා මෙරක් තරම් වටිනවා. ඉතින් මම මේ ආදරයට පුදුම තරම් ආසයි. මේ ගෙවන ජීවිතේ මම හිතපු විදිහටම මට ලැබුණ නිසා මම හරි ආදරේ මගේ පවුල කියන දේ මම හරි ආදරෙන් රකින්නවා. මම හැමදාමත් මගේ හස්බන්ඩ්ට ගෞරව කරන ආදරෙන් ඉතින් මේ විදිහටම ඉන්නවා කියලා හිතුවා. බඩගිනි අනේ බඩගිනි කියන්නේ ආසයි අනේ අම්මා බඩගිනි අම්මා Umma kadena pamat love you kila. I will. Love you. Give me kiss. Kiss. ඉතින් දැන් මේ උදේට මේගොල්ලෝ කෑමත් හදාගෙන එයාට කෑම ටිකත් කවලා ඉවර කරලා දැන් මේ ලෑස්ති වෙන්නේ අද යට බඩු ටිකක් ගන්න යන තියෙනවා. මේවොන්ගේ කෑම අර මේවා ඔක්කොම ටික ගන්න ඕන. ඔක්කොම ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසා මම කිව්වා හස්බන්ඩ් අපි ග්‍රෝසරි shopping යමු කියලා. මොකද එයාගේ බඩු ටික ගන්න මම අනිවාර්යෙන් ෆුඩ් සිටි යන්නම ඕන. මට අතන මෙතන ගිහින් තෝරන්න වෙලා නැහැ. මට ලේසි ෆුඩ් සිටි එකෙන් මේවා ගත්තාම. ඉතින් ඒ නිසා මම කිව්වා එයාට ෆුඩ් සිටි එකට යමු කියලා. Ya. Mama sit. Ya. Arah pet ya. Wadahnya. Ya. Nah, saat tiga tinggal. Asti. Walking around with me. Dane. Overdeck ne.
ඉතින් මේගොල්ලෝ චූටි කාලේ නම් මෙන්න මේ විදිහට බක්කිය දාගෙන යන්න හරි පුළුවන්. ඒත් දැන් නම් බෑ, හරිම අමාරුයි. මට යාට ඕන vegetables, එතකොට sweet corns, එතකොට යාට අවශ්‍ය මොනවාද පලා වර්ග ටික, එතකොට යාට අවශ්‍ය ධාන්‍ය වර්ග ටික මේ ඔක්කොම මට ඕන විදිහට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම එන්නේ රාජගිරිය ෆුඩ් සිටි එකට. එතකොට මට ඕන කරන හැමදේම එකම තැනින් ගන්න පුළුවන්. අනික හැම දෙයක්ම වගේ තියෙනවා, පළතුරු වර්ග, එළවලු වර්ග, සුකීනි, ස්වීට් කෝන්, මේ හැමදේම වගේ තියෙන නිසා මට හිතුණා මට ඒක තමයි හොඳම තැන කියලා. ඉතින් මම අනිවාර්යෙන් සති දෙකකට සැරයක් යනවා මේවොන්ට අවශ්‍ය දේවල් ගන්න. බේසික්ම දේවල් ටික ගන්නවා. ඊටු ඒවා හස්බන්ඩ් කියලා ෆ්‍රෙෂ් ෆිෂ්, එතකොට මීට් වර්ග ගෙන්න ගන්නවා. ඊට අමතරව එළවලු එහෙම නම් මම කොහොමද දවස් 10කට වගේ ගියන්නේ. මොකද හැමදාම එක එක තැන් වලින් ගන්න ගියාම හරි කරදරයි. ඉතින් ඒ නිසා මට ඕන දේවල් ගන්න පුළුවන්. ඔයාලා ළමයි මේ කිරි එක බීලා තියෙනවද? මේක පුදුම තරම් රසයි. එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙන් ඉන්න. ආදරේ විතරක්ම තියාගන්න. බයි. ආදරෙන් මාළඟින් ඉන්න හැමදායි මට දෙන්න ලෝබයි නුඹ එන කාටවන් ආදරෙන් මාළඟින් ඉන්න මදාවිතින් ආදරේ මං නින්දා නුඹ නිසා මං නින්දා නුඹ නිසා දෝවන්දා ආදරෙන් මං පිරුණා මට දෙන්න ලෝබයි නුඹ එන කාටවන් ආදරෙන්